සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය සහ නව ජනාධිපති වර්ගයේ ආදර්ශය විවේචනාත්මක විග්‍රහයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දෙස බලන විට රාජ්‍ය නායකත්වය යන බොහෝ විට ප්‍රභූ පන්තියට සීමා වූ සාමාන්‍ය ජනතාවගෙන් වෙන් වූ රික්තකයක් ලෙස පැවතිණි. අතීත ජනාධිපතිවරුන් බොහෝ දෙනෙකු උත්සව සමයන්හිදී රාජ්‍ය ප්‍රතිපාදන සහ නිල සම්පත් උපරිම ලෙස භාවිතා කරමින් තම පවුලේ හිතමිතුරන් සහ දේශපාලන සගයන් සමග ප්‍රදර්ශනාත්මක ලෙස කටයුතු කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය විය. එහෙත් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සම්ප්‍රදාය බිඳ දම්මින් කටයුතු කිරීම සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇත. ප්‍රදර්ශනාත්මක වියදම් වෙනුවට ජනතාවාදී ප්‍රවේශය. අතීතයේ ජනාධිපති මන්දිර සහ නිල නිවාස කේන්ද්‍ර කරගනිමින් පැවති රාජකීය අවුරුදු උත්සව වෙනුවට මෙවර අප දුටුවේ ජනාධිපතිවරයා ඉතාමත් දිළිඳු පවුල් වෙත ගොස් ඔවුන් සමග කාලය ගත කරන ආකාරයයි. මෙය හුදු දේශපාලන රංගනය එහා ගිය පන්තිමය සහෝදරයක් ලෙස විග්‍රහ කළ හැකිය. රාජ්‍ය මුදල් ඉතිරි කිරීම. පවුලේ හිතවතුන් උදෙසා රාජ්‍ය මුදලින් පවත්වන භෝජන සංග්‍රහ වෙනුවට එම සම්පත් ජනතාව වෙනුවෙන් යෙදවීම. ප්‍රායෝගික මැදිහත් වීම. රජයෙන් ලබා දුන් නිවාස විවෘත කිරීමේදී පවා ඒවායේ අඩුපාඩු සොයා බැලීම සහ මිනිසුන්ගේ ජීවිත සැබෑ ජීවන අරගලය ස්පර්ශ කිරීම. මානසික බැඳීම සහ අවුරුදු සැමරුම. බොරු සෝබන උත්සව වලට වඩා අව්‍යාජ ලෙස දිළිඳු ජනතාව සමග අවුරුදු සැමරීම සඳහා ජනාධිපතිවරයා පණිවිඩ දෙකක් සමාජගත කරනු ලබයි. පළමුවැන්න නම් රාජ්‍ය නායකයා යනු ජනතාවගේ සේවකයෙකු මිස ස්වාමියෙකු නොවන බවයි. දෙවැන්න උත්සවයක සැබෑ අරුත පවතින්නේ බෙදා ගැනීම සහ මානුෂීය බැඳීම් මත බවයි. ජනාධිපතිවරයෙකු සාමාන්‍ය පවුලක කුස්සියට ගොස් ඔවුන් සමග තේපැන් පානය කිරීම එම ජනතාවට ලබා දෙන මානුෂීය ශක්තිය සුළුපටු නොවේ. විවේචනාත්මක නිරීක්ෂණය. මෙම ක්‍රියාවලිය ඉතා වටිනා ආදර්ශයක් වුවද මෙහිදී අවධානයට යොමු කළ යුතු කරුණ කීපයක් ඇත. තිරසාර භාවය. මෙවැනි සංකේතාත්මක ක්‍රියාවන් පවත්වාගෙන යන අතරම එම දිළිඳු ජනතාව ස්ථිර ලෙස දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අභියෝගයේ ජනාධිපතිවරයා හමුවේ පවතී. ප්‍රතිපත්තිමය වෙනස. පුජ්‍යල ප්‍රතිරූපයට වඩා පද්ධතිමය වෙනසක්. සිස්ටම් චේන්ජ් හරහා සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙහි ඊළඟ පියවර විය යුතුයි. නිගමනය. ද ඉන්සයිට් වන අපගේ නිගමනය අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් ප්‍රදර්ශනාත්මක දේශපාලන සංස්කෘතිය අභියෝග ලක් කරමින් සාමාන්‍ය ජනතාව වෙත සමීප වීම ශ්‍රී ලාංකේය දේශපාලනයේ සුබදායී හැරවීම් ලක්ෂයකි. එය දයාබර ලයාන්විත සහ මනුස්සත්වයේ අගය කරන පාලනයක පෙරනිමිත්තක් ලෙස හැඳින්විය හැකිය. සෝබන වැඩ වෙනුවට සැබෑ මිනිසුන් සමග සැමරීම් සැබවින්ම අගය කළ යුතු ප්‍රගතිශීලී පියවරකි.